මෙරට සංවේදී පරිසර කලාපයන් සුණු විසුණු කිරීම පසුගිය කාලය පුරා අප හිරු CIA සූක්ෂම කැමරා ඇසේ සටහන් කර ගනිමින් එය බලධාරීන් හමුවේ නිරාවරණය කළා. ඒ අනුවයි විල්පත්තුව අබේභූමි ආශ්‍රිත සංවේදී වනාන්තර සුණු විසුණු කිරීම මෙරට විවිධ සමාජ ස්තරවල දැවැන්ත කතිකාවක් ගොඩනැගුවේ. අදත් අපි හෙළි කරන්නේ මෙරට හදවත බඳු මධ්‍යම කඳුකරය සුණු විසුණු කරමින් එකවර ඉල්ලම් හාරා සිදු කරන මහා පරිමාණ පරිසර විනාශයක් පිළිබඳවයි. ඔබ මේ දකින්නේ දකුණු අප්‍රිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ විශාල ඛනිජ පතලක දර්ශන නොවේ. මේ අපේ රටේ හදවත වන් මධ්‍යම කඳුකරේ ජල පෝෂක කලාපයක ඉඩම් අක්කර 8ක් අමු අමුවේ වෙනසෙන අයුරුයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඍජු අධීක්ෂණය යටතේ මැණික් ව්‍යාපාරිකයින් කැණීම් සිදු කරන මෙරට විශාලතම පතල් ව්‍යාපෘතිය මෙයයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පසුගිය අප්‍රේල් මාසයේ මෙම ප්‍රදේශයේ ඉඩම් අක්කර 8කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබුවා. මෙරට සිටින මැණික් ව්‍යාපාරිකයින් අතරේ එම ඉඩම් කොටස් විකිණී ගියේ උණු කැවුම් වලටත් වඩා වේගයෙන්. එලෙස අත්පත් කරගත් මෙම ඉඩම් කොටසේ මේ වන විට කම්කරුවන් 200කට අධික ප්‍රමාණයක් මහ පොළොවෙන් මතුවන නිදන් සොයනවා. ඒ සඳහා දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර පැය 24 පුරා ක්‍රියාත්මක වන කැමරා 16කින් සමන්විත ආරක්ෂිත කැමරා පද්ධතියක්ද මෙහි ස්ථානගත කර තිබෙනවා. කිසිදු පිටස්තර පුද්ගලයෙකුට ඇතුල් විය නොහැකි මෙම ස්ථානයට සූක්ෂම ලෙස ඇතුළු වන්නට හිරු CIA කණ්ඩායම සමත් වුණා. බැකෝ යන්ත්‍ර යොදා මැණික් ඉල්ලම් කැණීමේ කටයුතු සිදු කිරීම මෙරට නීතියට පටහැනි ක්‍රියාවක්. නමුත් මෙම කැණීම් නිදියට එම නීතිය වළංගු නැති අයුරු අප කැමරා කාචයේ සටහන්ව තිබුණේ මෙලෙසින්. අක්කර 2.5ක වපසරියක් බැකෝ යන්ත්‍ර දෙකක් යොදා කැණීම් කරන අයුරු එහිදී අප දුටුවා. බැකෝ එකට කීයක් දෙනවද දවසකට? 80ක්. බෑගට. ඒක බෑ කීයක් වැඩද? මේ 10ක් විතර වැඩ කරනවා. ඩීසල් මිනිස්සුන්ට පඩියේ කැමරා වීදම ඔක්කොම ලක්ෂ 3ක් විතර වෙනවා. දවසට වේද? පේ 24ම වැඩ කරන්න ඕනේ එන්ජින් ටික. මාරු වැඩ කරන්න. පැය 24 පුරා මෙම පතල් වලින් ඉවත් කෙරෙන ජලය ක්‍රමයෙන් බැස ගොස් එක්වන්නේ කෙසෙල්ගමු ඔයටයි. එය උඩුගුවනට දිස්වන්නේ මෙලෙසින්. මේ දැවැන්ත පාරිසරික හානිය හේතුවෙන් මේ වන විට කාසල්රී ජලාශය රොන් මඩවලින් පිරීමේ තර්ජනයක්ද මතුව තිබෙනවා. මේ ගැටලුව සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එරෙහිව බගවන්තලාව පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු කළා. මේ සිදුවන දැවැන්ත පරිසර හානිය පිළිබඳව වගකිව යුතු බලධාරීන්ට පැවසීමට ඇත්තේ කුමක්ද? රුපියල් ශතවලට ලොබ වී රජයේ බලධාරීන්ට මධ්‍යම කඳුකරයේ සංවේදී කලාප මෙලෙස වෙනසීමට ඇති අයිතිය කුමක්ද? ඒ පිළිබඳ තොරතුරු හෙට CIA හරහා ගෙන ඒමට අප සූදානම්. තවත් දේශපාලන කීපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. අතුරුගිරිය කොස්කන්දවිල ප්‍රදේශයේ අද අලියම ත්‍රිරෝධ රථයක් සහ බස් රථයක් ගැටීමෙන් ත්‍රිරෝධ රථයේ ගමන්ගත් එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර රථයේ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසන්ත ආදවේල් මහතාගේ බිදෙස් ගමන් බලපත්‍රයේ සති 6කට මුදා හැරීමට කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ආද නියෝග කළා. ඛනිජ තෙල් සංස්ථාවේ හෙජින් ගනුදෙනු සිද්ධිය මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත අසන්ත ආදවේල් මහතාගේ බිදෙස් ගමන් මීට පෙර තහනම් කර තිබුණා. කොළඹ ගාලමුහුදර මුහුදේ සැරිසරූ කිඹුලකු අල්ලා ගැනීමට නාවික හමුදා සමාජිකයන් අද පිරිවරුවේ සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කළ නමුත් පස්වරුව වන විටත් කිඹුල අල්ලා ගැනීමට හැකි වූයේ නැහැ. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ කටුවැව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගය හරහා ගමන්ගත් වන අලියෙකුගේ ගැටි අනතුරුව අලියා මතට රථය පෙරලීමෙන් එහි ගමන්ගත් දරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණා. රටවටා හිරු. මක්කම පූජා භූමියේදී තෙරපීමෙන් 700කට ආසන සංඛ්‍යාවක් මේ යම ආගමික උත්සවයේ සංවිධානය කළ පුද්ගලයන්ගේ කළමනාකරන දුර්වලතාවක් බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමිනී පවසනවා. මක්කම ඊයේ සිදු වූ තෙරපීමෙන් මියගිය ඉරානු ජාතිකයින් ගණන 90ක්.
මක්කම පූජා භූමියට ආසන්න මිනා ප්‍රදේශයේ සිදු වූ තෙරපීමට හේතු සෙවීම සඳහා මූලික පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහමඩ් බින් නයිෆ් එරට බලධාරීන්ට නියෝග කර තිබෙනවා. ඊයේ මිනා ප්‍රදේශයේ සිදු වූ තෙරපීමෙන් පුද්ගලින් 719 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 863 දෙනෙකු තුවාල ලැබුවා. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මාර්ග දෙකකින් පැමිණි වන්දනාකරුවන් දෙපිරිසක් එකට හමුවන ස්ථානයකදී මෙම තෙරපීම සිදු වී ඇති බවයි. යක්ෂයාට ගල් ගැසීම හෙවත් ජමාරට් කුළුණ වෙත ගල් 7ක් ගැසීමේ චාරිත්‍රය සිදු කිරීම සඳහා මෙම පිරිස වන්දනා භූමිය වෙත ගමන් කරමින් සිට තිබෙනවා. ඒ වන විට පැවති අධික උෂ්ණත්වයේ තත්ත්වය උත්සන්න වීමට තවත් සාධකයක් වී ඇති බවයි සෞදි බලධාරීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පවසන්නේ කළමනාකරණයේ ඇති දුර්වලතා හේතුවෙන් මෙම අනතුරු සිදු වූ බවයි. ඒ වෙනුවෙන් ඉරානයේ දින 3ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. රග්බි ලෝක කුසලානේ රැකගැනීමේ සටන තවත් පියවරකින් ඉදිරියට ගෙන යන්නට නවසීලන්ත ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයින් සමත් වුණා. ඒ නැමීබියාවට එරෙහිව පහසු ජයක් ලබමින්. ලෝක කුසලාන රග්බි තරඟාවලියේ සී කාණ්ඩයට අදාළව නවසීලන්තය සහ නැමීබියාව තරඟ වැදුනේ ලන්ඩන් නුවර ඔලිම්පික් පාක් ක්‍රීඩාංගණයේදී. ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයන් තරඟ ආරම්භයේ සිටම දැඩි ප්‍රවේගකාරී තරඟ රටාවකට අවතීර්ණ වී සිටියා. ඔවුන් පළමු වර්ගයේ තුල රැස් කළ ලකුණු සංඛ්‍යාව 34ක්. නැමීබියාවට පළමු වර්ගයේදී හැකි වුණේ දඩුවම් පහර දෙකක් සාර්ථක කර ගැනීමට පමණයි. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ 51 වන මිනිත්තුවේදී උත්සාහ කිරීමක් වාර්තා කරන්නට නැමීබියානු ක්‍රීඩකයන් සමත් වුණා. රග්බි විචාරකයන් සඳහන් කළේ මෙම උත්සාහක දිරුම රග්බි ශ්‍රේණිගත කිරීමවල 20 වෙනි ස්ථානයේ පසු වන නැමීබියානු රග්බි ඉතිහාසයේ රන්මකුරින් ලියවෙන අවස්ථාවක් වනු ඇති බවයි. දෙවැනි අර්ධයේදී තම සුපුරුදු ආක්‍රමණයේ දියත් කර නවසීලන්තය මේ තරගයේ පහසුවෙන් ජයගත්තා. අවසන් ලකුණු තත්ත්වයේ දැක්වුණේ 58-14ක් ලෙසින්. උත්සාහක දිනුම් 4ක්, ගොළු දිනුම් 5ක් සහ දඬුවම් 5ක් මගින් ජයග්‍රාහී නවසීලන්ත ක්‍රීඩකයන් ලකුණු රැස් කළා. හිරු රාත්‍රී 7න් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි එළිය හමුවන්නේ අද රාත්‍රී 9:30ට. ආයිබෝවන්.